king fruit එහෙම නැත්නම් දූරියන් සම්බන්ධවයි අද මම ඔයාලව දැනුවත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. පොටෑසියම්, සින්ක්, කොපර්, යකඩ, ඒ වගේම ෆෝලේට්, විටමින් B6, විටමින් C, විටමින් E අඩංගු වෙලා තියෙන මේ පළතුරු සම්බන්ධව අපි හැමෝම පොඩි කාලේ ඉඳලම දන්නවා. විශේෂයෙන්ම පිරිමි අයගේ ලිංගික අප්‍රාණිකත්වයට මේ දූරියන් උදව් වෙනවද? ඒ වගේම කාන්තාවන්ගේ ලිංගික ආශාවල් වැඩි කරන්නත් මේ දූරියන් පළතුරක් හැටියට භාවිතා කරන්න පුළුවන්. ඔයාගේ හදවතේ සෞඛ්‍ය ආරක්ෂා කරගන්න, ඒ වගේම ඔයාගේ එනර්ජි එක බූස්ට් කරන්න මේ දූරියන් වැදගත් වෙනවද? මේ හැපි වයිබ් එකක් ගෙන දෙන දූරියන් සම්බන්ධව තියෙන ක්ලේම්ස් ගොඩයි. ඒ නිසා මම තීරණය කරා දූරියන් සම්බන්ධව සත්‍ය අසත්‍ය මේ වීඩියෝ එකෙන් කතා කරලා ඔයාලව දැනුවත් කරන්න. මම ඩොක්ටර් නාමල් විජේසිංහ. බෙහෙත්බයි අපේ ඩොක්ටර් නාමල් YouTube channel එක අපි නිර්මාණය කරලා තියෙන්නම මේ විදිහට ඔයාට එදිනෙදා දැනගත යුතු කාරණා සම්බන්ධව දැනුවත් කරලා ඔයාගේ ජීවිතය ලස්සන කරන්න. ඉතින් ප්‍රථම වතාවට අපි YouTube channel එක බලන්නේ channel එක හොඳයි කියලා හිතනනම් අනිවාර්යයෙන්ම subscribe button එක click කරලම මේ වීඩියෝ එක බලන්නයි කියලා ඉතාමත්ම ආදරයෙන් ඉල්ලා සිටිනවා. දූරියන් ඔයාගේ blood pressure අඩු කරගන්න කොහොමද බලපාන්නේ? දූරියන් වල තියෙන පොටෑසියම් විසින් විශේෂයෙන්ම ඔයාගේ ඇඟේ සෝඩියම් සහ වතුර ප්‍රමාණය පාලනය කරලා ඔයාගේ blood pressure එක අඩු කරගන්න උදව් වෙන බව ඔප්පු වෙලා තියෙනවා. ඒ වගේම තමයි මේ දූරියන් වල තියෙන පොටෑසියම් සහ B6 උදව් වෙනවා ඔයාගේ තියෙන මේ රුධිර නාල පොඩ්ඩක් පළල් කරලා ඒවා විස්තරණය කරලා ඒවල තියෙන ප්‍රෙෂර් එක අඩු කරලා ඔයාගේ රුධිර පීඩනය පාලනය කරන්න. ඉතින් දීර්ඝකාලීන දූරියන් හරියාකාරව අනුභව කරොත් ඔයාට ඔයාගේ හදවතේ සෞඛ්‍ය හරියාකාරව ආරක්ෂා කරගන්න පුළුවන් බවයි සඳහන් වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි දූරියන් වල තියෙන මේ mono unsaturated fatty acids, ඒ වගේම තමයි short chain fatty acids ඇත්තටම ඔයාට උදව් කරනවා ඔයාගේ ඇඟේ cholesterol balance එක හරියට maintain කරලා ඔයාට දීර්ඝකාලීනව හදවත් රෝග අඩු කරන්නට. දූරියන් කියන්නේ low to medium glycemic index එකක් තියෙන හොඳ පළතුරක්. මේකෙන් විශේෂයෙන්ම ඔයාගේ ඇඟේ සීනි අධික ලෙස වැඩි වෙන්නේ නැහැ. ඒ නිසා ඔයා මදුරු 2-3ක් අනුභව කරා කියලා ඔයාගේ ඇඟේ සීනි ගොඩාක් වැඩි වෙන්නේ නැතුව ඔයාට හොඳ එනර්ජි බූස්ට් එකක් ගන්න මේකේ තියෙන කාබෝහයිඩ්‍රේට්ස් උදව් කරනවා. ඒ නිසා ඔයා ජිම් එකට යන කෙනෙක් නම්, ඔයා ගොඩක් මාන්සි වෙලා වැඩ කරන පුද්ගලෙක් නම් ඔයාගේ ඇඟේ performance වැඩි කරන්න, ඔයාට quick energy එකක් දෙන්න මේ energy bar එකක් හැටියට මේ දූරියන් අනුභව කරන්න පුළුවන්. ඔයාගේ ඇඟේ stamina වැඩි කරලා, ඔයාගේ anxiety අඩු කරලා performance enhance කරන්න දූරියන් වාට උදව් වෙනවා. ඇමරිකාවේ තිබෙන Center for Biotechnology Information විසින් හොයාගෙන තියෙනවා මේ අපේ bone mineral density එකට කැල්සියම් වගේම යකඩත් උදව් වෙන බව. ඉතින් විශේෂයෙන්ම මේ දූරියන් වල අඩංගු වෙලා තියෙන zinc, iron සහ copper වැදගත් වෙනවා ඔයාගේ muscle strength එකට සහ ඔයාගේ bones වල density එක හරියාකාරව maintain කරලා දීර්ඝකාලීනව ඔයාට osteoporosis ඇති වෙන එක indirectly prevent කරන්නට. ගොඩක් දෙනෙක් අපින් අහපු කාරණාවක් තමයි මේ දූරියන් අනුභව කිරීම තුළ අපේ මේ ලිංගික ආශාවල් වැඩි කරන්න පුළුවන්ද කියන කාරණාව. ඇත්තටම සමීක්ෂණ වලින් ඔප්පු වෙලා තියෙනවා දූරියන් අනුභව කිරීම තුළ ඔයාට ඔයාගේ ශුක්‍රාණු වල motility එක සහ ශුක්‍රාණු වල quality එක වැඩි කරගන්නට පුළුවන් බව. නමුත් විශේෂයෙන්ම මේ ලිංගික ආශාව කියන දේ ඇත්තටම ඉතාමත්ම සංකීර්ණ කාරණාවක් නිසා දූරියන් අනුභව කිරීමෙන් පමණක්ම ඔබට ඔබගේ ලිංගික ආශාව වැඩි කරගන්නට බෑ. නමුත් මේකේ indirect relationship එකක් තියෙනවා. විශේෂයෙන් ඔයාගේ ලිංගික ආශාවල් වැඩි කරගන්න මේ දූරියන් වල තියෙන folate, zinc සහ vitamin E යම්තා දුරකට වක්‍රාකාරව ඔයාට උදව් වෙනවා. ඉතින් දූරියන් වලට natural aphrodisiac එකක් කියන්නේ කට කහනවටම නෙමෙයි. මොකද ඒකට හේතුව දූරියන් වල තියෙන මේ පොටෑසියම් සහ විටමින් B6 මම ඔයාලට කිව්වා වගේ ලේනහර විස්තරණය කරලා අපි කියන මේකට වාසෝ ඩයලේට් කරනවා කියලා. ලේනහර විස්තරණය කරලා ඉවරලා මේ ශිෂ්ණයේ ලේ සැපයුම් වැඩි කරලා ශිෂ්ණය වර්ධනය කරනවා වගේම ශිෂ්ණයේ ලේ සැපයුම් වැඩි කරලා ශිෂ්ණයේ ප්‍රාණෝත්භවය මේන්ටේන් කරගන්නත් උදව් වෙනවා. මම ඔයාලව දැනුවත් කරා මේ හෙල්ත් බෙනිෆිට්ස් ගොඩාක් ඔයාලට ලබා ගන්න ඔයා දූරියන් අධික ලෙස ආහාරයට ගැනීම නොකළ යුතුයි. මොකද මේකෙන් විශේෂයෙන්ම ඔයාගේ කාබෝහයිඩ්‍රේට් වැඩි වෙලා, ඔයාගේ සීනි වැඩි වෙලා, ඔයාගේ බර
වැඩිවීමක් සිද්ධ වෙන්නට පුළුවන්. ඒ වගේම ඔබ ඇල්කොහොල් ගන්න පුද්ගලයෙක් නම් දූර්යයන් සමග ඇල්කොහොල් ගැනීම ඔබ නොකළ යුතුයි. ඒකට හේතුව වන්නේ ඇල්කොහොල් බ්‍රේක්ඩවුන් එකට වැදගත් වෙන මේ ඇල්ඩිහයිඩ් ඩිහයිඩ්‍රජනේස් කියන එන්සයිම් එකෙන් 70% පමණ මේ සල්ෆර් අඩංගු වෙලා තියෙන කම්පවුන්ඩ්ස් මේ දූර්යයන් වල තියෙන ඒවා මේ ඇල්ඩිහයිඩ් ඩිහයිඩ්‍රජනේස් කියන එන්සයිම් එක ඉන්හිබිට් කරන නිෂේධනය කරන්න බලපාන නිසා මේ ඇල්ඩිහයිඩ්ස් වැඩි වෙලා ඒවා ටොක්සික් වෙලා අවා රතු වෙලා ඔයාගේ මූණ දාඩිය දාන්න අරගෙන ඔයාට වමනය ඇවිල්ලා ඒ වගේම ඔයාට කන්ෆියුෂන් එකක් එන්න බලපාන්න පුළුවන් මේ දූර්යයන් සමග ඔබ ඇල්කොහොල් ගත්තොත්. ඒ වගේම තමයි ඔබ වකුගඩු රෝගයේ තියෙන පුද්ගලයෙක් නම් ඔබට ක්‍රොනික් කිඩ්නි ඩිසීස් එකක් තියෙනවා නම් මේ දූර්යයන් වල තියෙන පොටෑසියම් වැඩිවීම බලපාන්න පුළුවන් ඔයාගේ වකුගඩු රෝගය උත්සන්න වන්නට. ඒ වගේම දූර්යයන් කියන්නේ high fiber containing fruit එකක්. ඉතින් මේකේ තියෙන high fiber ඔයාට උදව් වෙනවා ඔයාගේ ආහාර ජීර්ණ පද්ධතිය සෞඛ්‍ය හරියාකාරව පවත්වාගෙන යන්න. ඒ වගේම ඔයාගේ බඩවැල් වල තියෙන ප්‍රදාහයන් අඩු කරලා දීර්ඝකාලීනව මේ බඩවැල් වල ඇති වෙන පිළිකා පවා අඩු කරගන්න දූර්යයන් උදව් වෙනවා. දූර්යයන් වල තියෙන ට්‍රිප්ටොපෑන් ඔයාට උදව් කරනවා මොලේ සෙරටොනින් ලෙවල්ස් වැඩි කරගන්න. ඇත්තටම සෙරටොනින් කියන්නේ good vibe එකක් කියන ඔයාව සතුටු කරන බ්‍රේන් එකේ නියුරෝට්‍රාන්ස්මිටර් එකක්. ඉතින් මේක වර්ධනය කරන්නත් මේ දූර්යයන් වල තියෙන ට්‍රිප්ටොපෑන් උදව් වෙනවා. මොලේ තියෙන මේ මෙලටොනින් වැඩි කරගන්නත් ට්‍රිප්ටොපෑන් උදව් වෙන බව හොයාගෙන තියෙනවා. ඉතින් මෙලටොනින් සම්බන්ධව දන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකට ගිහිල්ලා ඉවරලා මෙලටොනින් සම්බන්ධව අපි දැනුවත් කිරීම කරලා තියෙන ඒ වීඩියෝ එක බලන්නයි කියලා ඉතාමත් ආදරෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම දූර්යයන් කියන්නේ විටමින් C අධික ලෙස පිහිටලා තියෙන පළතුරක්. ඔයාගේ දවසේ රික්වයර්මන්ට් එකෙන් 50%ක්ම මේ මොඩරේට් කන්සම්ප්ෂන් of දූර්යයන් වලින් ඔයාට ලබා ගන්නට පුළුවන්. විශේෂයෙන්ම විටමින් C වල තියෙන මේ ඇන්ටිऑක්සිඩන්ට්ස් ප්‍රොපර්ටිස් නිසා මේ ෆ්‍රී රැඩිකල් ඩැමේජ් එක අඩු කරලා ඔයාගේ හැම රැලි වැටෙන එක, ඒ වගේම ඔයා වයසට යන එක, ඔයාගේ ඇඟේ පිග්මන්ටේෂන් නැති වෙන එක පවා වළක්වන්න පුළුවන් කියලා හොයාගෙන තියෙනවා. ඉතින් මම හිතනවා දූර්යයන් සම්බන්ධව ඔයාලගේ හිතේ කුමනෝ ආකාරයි සැකයක් දැනුම අඩු ගතියක් තිබුණා නම් මේක තමයි අපිට පැහැදිලි කරන්න දෙන්න තියෙන්නේ දූර්යයන් සම්බන්ධව තියෙන දැනට available research data. ඉතින් දූර්යයන් සම්බන්ධව ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් දූර්යයන් සම්බන්ධව ඔයාලට ගැටලු තියෙනවා නම් තවත් මොන හරි දැනගන්න ආස නම් මට මොන හරි කියවෙච්ච නැති දෙයක් තිබ්බනම් කමෙන්ට් කරන් යන්න. අපි සදී පැහැදිලි කරනවා පුළුවන් හැම වෙලේම ඔයාලගේ කමෙන්ට්ස් වලට ඔයාලගේ ගැටලු වලට උත්තර දීලා ඔයාලට තියෙන මේ ප්‍රශ්න නිරාකරණය කර දීලා ඔයාලගේ ජීවිතය ලස්සන කරන්න. ඉතින් නැවත වතාවක් කියනවා මේ වීඩියෝ එකෙන් ඔයා යමක් ඉගෙන ගත්තා නම් ඔයා දූර්යයන් ෆෑන් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක අනිත් අයත් එක්ක ෂෙයා කරලා ඔයාගේ දැනුම වැඩි කරගන්නවා වගේම අනිත් අයගේ දැනුමත් වැඩි කරලා මේ සමාජය තුළ නියම දැනුම හරි දැනුම ප්‍රචලිත කරන්න අපිත් එක්ක එකතු වන්නයි කියලා. ලැබෙන සතියේ මේ වගේ ලස්සන වීඩියෝ එකක් කරන් මම එනවා ඔයාලා හම්බෙන්න පරිස්සමෙන් ඉන්න. බොහොම ස්තුතියි.